Hi, welcome back to my YouTube channel. අද වීඩියෝ එකත් වැදගත් වෙන්නේ A-level වලට පොලිටිකල් සයන්ස් කරන නංගිලා මල්ලිලාට. කලින් වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය අහලා තිබ්බා කොහොමද රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කියලා. ඒ අය වෙනුවෙන්මයි අද වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. කලින් වීඩියෝ එකේ මම කිව්වා කොහොමද පාඩම් ටික බැලන්ස් කරන් පාඩම් කරන්න කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැති අය ඉන්නවා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක ටච් කරලා ඒ වීඩියෝ එක බලන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලා පාඩම් කරේ නැතත් ඔයාලට පුංචි හරි දැනුමක් අරගෙන පාඩම් කරන්න plan එකක් හදාගන්න පුළුවන්. දෙවෙනි කොටස ගත්තම මේ දෙවෙනි පත්‍රය කොටස් 3කින් සමන්විත වෙනවා. ඔයාලට ප්‍රශ්න ඔක්කොම 10ක් ලැබෙනවා. ඉන් 5ක් තමයි අපිට ලියන්න තියෙන්නේ. හැබැයි ඒක තෝරගන්නකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් ලැබෙනවා ඔයාලට. දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 4ක් ලැබෙනවා. තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් ලැබෙනවා. ඔයාලා ප්‍රශ්න 3ක් පළවෙනි කොටසෙන් ලැබුණට ඔයාලා ලියන්න ඕන 1යි. දෙවෙනි කොටසේ ප්‍රශ්න 4ක් ලැබුණට ඔයාලා ලියන්න ඕන 2යි. තුන්වෙනි කොටසේ ප්‍රශ්න 3ක් ලැබුණට ඔයාලා ලියන්න ඕන 1යි. 1 2 3 ඒ කොටස් තුනෙන් කැමති එක් කොටසකින් තවත් එක් ප්‍රශ්නයක් තෝරගෙන ඔයාලට ලියන්න පුළුවන්. එතකොට ඔක්කොම ප්‍රශ්න 5යි. ඔයාලා එක්සෑම් පේපර් එකට ප්‍රශ්න 5ක් ලියන්න ඕන. ඒ විදිහට තමයි පේපර් ආකෘතිය හැදෙන්නේ. මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. පේපරේ හැදෙන්නේ කොහමද? පේපර් එකට බයක් නැතුව දැන් ඔයාලට ලියන්න පුළුවන්නේ. දැන් පේපරේ ආකෘතිය මේ විදිහට හැදෙනවා කියලා ඔයාලා දන්න නිසා පේපරේ ගැන බය වෙන්න එපා. අපි දැන් බලමු ප්‍රශ්නයකට කොහොමද අපි උත්තරයක් හදාගෙන ලියා ගන්න ඕන කියලා. ප්‍රශ්නයකට උත්තරයක් හදා ගන්නකොට අපි මේ කරුණු තුන ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. පළවෙනි කරුණ තමයි හැඳින්වීම. දෙවෙනි කරුණ තමයි අන්තර්ගතය. තුන්වෙනි කරුණ තමයි නිගමනය. අපි ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට අනිවාර්යයෙන්ම මේ කරුණු තුනම ඇතුළත් කරලා හොඳ උත්තරයක් හදාගෙන තමයි උත්තරය ලියන්න ඕන. මේ කරුණු ටික පැහැදිලි වෙන්නත් එක්ක අපි ප්‍රශ්නයක් කොහොමද ලියන්නේ කියලා මේකේ කතා කරමු. ඔයාලා කොලයක් අරගෙන මම මේ කියන ප්‍රශ්නය ලියා ගන්න. මම මේ කියන ප්‍රශ්නය අයිති වෙන්නේ පළවෙනි පාඩමට. මම ඔයාලට ඒ පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට මොන ප්‍රශ්නයක් ඇහුවත් ඔයාලට ලියන්න පුළුවන් හොඳ පොදු හැඳින්වීමක් විදිහට හැඳින්වීමක් දෙන්න. ඔයාලා ඒක සටහන් කරගන්න. මුලින්ම ප්‍රශ්නේ ලියා ගන්න. දේශපාලන විද්‍යා අධ්‍යයනය තුළ අවධානය යොමු කරනු ලබන පැතිකඩ පිළිබඳව විස්තරාත්මකව විමසන්න. මේ ප්‍රශ්නේ තමයි දැන් අපි විස්තර කරලා උත්තරයක් විදිහට ලියන්න යන්නේ. ඔයාලට මම කෙටියෙන් කියන්නම් මේක කොහොමද ලියන්නේ, මේකට උත්තරයක් අපි හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා කොලයක දැන් ප්‍රශ්නේ ලියාගත්තනේ. ඔයාලා මම මේ කියන සටහන් ෂෝට් නෝට් එකක් විදිහට ගහගන්න. එතකොට කොච්චර ලොකු පාඩමක් වුණත් ඔයාලට විනාඩි ගානකින් මතක තියාගන්න පුළුවන්. මොකද ලොකු නෝට් කියවනවට වඩා ෂෝට් නෝට් එකක් කියවද්දී ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඔයාලට දැන් පළවෙනි පාඩමේ මොන විදියක ප්‍රශ්නයක් ආවත් ඔයාලා මම කියන ටික හැඳින්වීම විදිහට ලිව්වොත් අනිවාර්යෙන් ඔයාලට හැඳින්වීමට ලැබෙන ලකුණු ටික ලැබෙනවා. ඔයාලා දැන් ප්‍රශ්නේ ලිව්වයි කියලා මම හිතනවා. ප්‍රශ්නේ ලියලා ඔයා පුංචි සටහනක් උඩින් දාන්න පොදු හැඳින්වීම කියලා. පොදු හැඳින්වීම කියලා දාලා ඔයා මං කියන ටික ලියා ගන්න. දේශපාලන විද්‍යාව වූ කල්හි සමාජීය විද්‍යා විෂයක් වන අතර මෙය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ පුරාණ ග්‍රීක යුගයෙන් ආරම්භ වී රෝම මධ්‍යතන නූතන යුගයන් ඔස්සේ විකාශනය වී ඇත. මේ ආකාරයට හඳුනාගත හැකි දේශපාලන විද්‍යාව වර්තමානයේදී සලකනු ලබන්නේ දේශපාලනයේ සියලු පැතිකඩ ශාස්ත්‍රීයව හදානු ලබන
ශික්ෂණ මාධ්‍යයක් ලෙසයි. ශික්ෂණ මාධ්‍යයක් කියන්නේ විෂයක් ලෙසයි. මෙලෙස හඳුනාගත හැකි දේශපාලන පැතිකඩ ලෙස කියලා කමාවක් දාන්න ඕන. කමාවක් දාලා ඔයාලා දැනටමත් දන්නවා ඇති දේශපාලන පැතිකඩ කියන්නේ මොනවද කියලා. දේශපාලන පැතිකඩ ටික තරු ලකුණු දාලා හරි පහළට ලියන්න ඕන. පළවෙනි එක දේශපාලන ආයතන. දෙවෙනි එක දේශපාලන භාවිත. තුන්වෙනි එක ආණ්ඩුකරණය. හතරවෙනි එක දේශපාලන චර්යාව. පස්වෙනි එක දේශපාලන මතවාද. මේ පහළට ලිව්වට පස්සේ ඔයාලට තියෙන්නේ මේ කරුණු පහ එක එක අරගෙන පුංචියට විස්තර කරන්න ඕන. දැන් ඔයා දේශපාලන ආයතන ගැන ලියනවා නම් ඔයා කළු පෑනෙන් දේශපාලන ආයතන කියලා දාලා ඉරක් ගහන්න ඕන. ඉරක් ගහලා දේශපාලන ආයතන කියන්නේ මොනවද? ඒවට උදාහරණ මොනවද කියලා ලියන්න ඕන. ඔයාලට මම මේ පහ ගැන සරලව අදහසක් දෙන්නම්. ඔයා දේශපාලන ආයතන කියන මාතෘකාව දාලා මං කියන ටික ලියාගන්න. නීති රීති වලට අනුව නිශ්චිත ක්‍රියාපටිපාටියකට අනුව ක්‍රියාත්මක වේ නම් ඒවා දේශපාලන ආයතන ලෙස හඳුන්වයි. උදාහරණ රාජ්‍ය, ආණ්ඩුව, අධිකරණය, පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ. මේවා තමයි දේශපාලන ආයතන වලට උදාහරණ. ඔයා දේශපාලන ආයතන කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා උදාහරණ දෙක තුනක් දැම්මට පස්සේ ඒ ටොපික් එක හරි. ඊළඟ දෙවෙනි මාතෘකාව දේශපාලන භාවිත. දේශපාලන භාවිත කියලා හඳුන්වන්නේ දේශපාලන ආයතන සමාජයේ පවතින්නේ දේශපාලන භාවිතය මාධ්‍ය කොටගෙන. දේශපාලන භාවිත නැත්තම් මාධ්‍ය ඒ කියන්නේ දේශපාලන ආයතන තියෙන්න විදිහක් නෑ. උදාහරණයක් ගත්තම අපි පාර්ලිමේන්තුව ගමුකෝ. පාර්ලිමේන්තුව ගත්තට පස්සේ පාර්ලිමේන්තුව තුළ තියෙන භාවිතයන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ක්‍රියාවලිය, නිදහස් සහ සාධාරණ මැතිවරණ. මේවා නැත්නම් පාර්ලිමේන්තුවක් පවතින්නේ නෑනේ. පාර්ලිමේන්තුවක් පවතින භාවිතා කරන ඒවා තමයි දැන් මං කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ක්‍රියාවලිය සහ සාධාරණ මැතිවරණ. ඊට අමතරව තව කරුණු තියෙනවා. ඔයාලට පාඩම් කරන්න ලේසි මතක හිටින කරුණු ටිකක් තමයි මං ඔයාලට දැන් කිව්වේ. මම මේ කියන ටික ඔයාලා පුංචියට හරි සටහන් කරගන්න. ඊළඟ මාතෘකාව තමයි ආණ්ඩුකරණය. ආණ්ඩුකරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල පුරවැසියන් පත් කරන ලද ආණ්ඩු විසින් සමාජයේ පොදු අපේක්ෂාවන් සපුරාලීමට ගන්නා දේශපාලනික හා පරිපාලනික කාර්යයන් තමයි මේ ආණ්ඩුකරණය නමින් හඳුන්වන්නේ. ආණ්ඩුකරණයට තියෙන කාර්යයන් හතරකුත් මම ඔයාලට කියන්නම්. ඔයා ඒවත් ලියලා උත්තරයක් හදාගන්න. එතකොට ආණ්ඩුකරණය කොටසට ඒ ටික ඔයා ලියන්න හුරු වුණාට පස්සේ එතකොට ඔයාලට බයක් නැතුව ඒ ටික පාඩම් කරලා ලියා ගන්න පුළුවන්. ආණ්ඩුකරණයට කාර්යයන් තමයි පළවෙනි එක නීති සම්පාදනය. දෙවැනි එක රාජ්‍යයේ පරිපාලන කටයුතු මෙහෙයවීම. තුන්වෙනි එක නීතිය හා සාමය පවත්වාගෙන යාම. හතරවෙනි එක ගැටුම් කළමනාකරණය. ඊළඟට දේශපාලන චර්යාව. බලමු දේශපාලන චර්යාව කියන්නේ මොකක්ද කියලා. දේශපාලන චර්යාව කියලා සරලවම අපිට හඳුන්වන්න පුළුවන් පුරවැසියා දේශපාලනයට ඇති කැමැත්ත හෝ අකමැත්ත තමයි මේ දේශපාලන චර්යාව කියලා හඳුන්වන්නේ. අපි දේශපාලනයට කැමතිද අකමැතිද කියලා අපි ප්‍රකාශ කරන දේ තියෙනවනේ. ඒක තමයි දේශපාලන චර්යාව කියලා කියන්නේ. චර්යාව කියන්නේ හැසිරීම. අපි දේශපාලනයට දක්වන හැසිරීම. අර සාමාන්‍යයෙන් ගොඩක් අය පක්ෂපාතී වෙනවනේ. ඒ කියන්නේ මම මේකට කැමති. මම මේකට කැමති. ඒ වගේ දෙයක් තමයි මේ දේශපාලන චර්යාව කියලා කෙටියෙන්ම හඳුන්වන්නේ. ඊට පස්සේ අවසාන එක දේශපාලන මතවාද. බලමු දැන් දේශපාලන මතවාදයක් යනුවෙන් හඳුන්වන්නේ කොහොමද මොකක්ද කියලා. මතවාදයක් කියන්නේ දේශපාලනයට බලපෑම් කරන හා සමාජ පුරවැසියන් විශාල ප්‍රමාණයකගේ දේශපාලන චර්යා විඥාණය හැඩගස්සන අදහස් සමුච්චයක්. ඒ කියන්නේ අදහස් මාලාවක එකතුවක් තමයි මේ දේශපාලන මතවාදයක් කියලා කියන්නේ. දේශපාලනයට සම්බන්ධ මතවාද ගොඩක් තියෙනවා. මතවාද වලින් කිහිපයක් මම දැන් කියන්නම්. ඔයාලා ඒවා උදාහරණ විදිහට ගන්න.
සමාජවාදය, ලිබරල් වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සමූහාණ්ඩුවාදය සහ ජාතිකවාදය, ස්ත්‍රීවාදය වගේ මතවාද අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඔයාලා දැන් මං කිව්ව කරුණු ටික හැඳින්වීම ලියලා කරුණු පහත් ලියලා කරුණු පහ ආයේ විස්තර කරලා ඉවරුණාට පස්සේ අපි අන්තිම වැඩේ තමයි නිගමනය. අපි දැන් නිගමනය කොහොමද ලියන්නේ කියලා බලමු. ඔයා දැන් මං කිව්ව හැඳින්වීම ලිව්වා. කරුණු ටික ලිව්වා. කරුණු ටිකේ තේරුම් ටික ලිව්වා. ඔයා දැන් පුංචි මාතෘකාවක් දාන්න නිගමනය කියලා. ඔයා මම දැන් කියන ටික නිගමනය විදිහට ලියාගන්න. ඉහත සඳහන් සමස්ත කරුණු වලට අනුව පැහැදිලි වන්නේ දේශපාලන විද්‍යා අධ්‍යයනයේ පැතිකඩ ගණනාවක් හඳුනාගත හැකි බවයි. එහිදී විශේෂයෙන්ම දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව, දේශපාලන මතවාද ඉතා වැදගත් වෙන බව අවසන් වශයෙන් පෙන්වා දිය හැකිය. මේ විදිහට ඔයාලා හැඳින්වීම, අන්තර්ගතය, නිගමනය සඳහන් කරලා ප්‍රශ්නයක් ලියුවොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඊළඟට ඔයාලට ලියා ගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඒ නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඔයාලට මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යෙන්ම ගේනවා. අද වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා ඔයාලා නොදන්න යාළුවන්ට මේ note එක, මේ වීඩියෝ එක share කරලා එයාලටත් උදව්වක් වෙන්න කියලා මං ආයෙත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. bye bye.